තමන්ගේ දුව කසාද බැඳලා යහතින් ජීවත් වෙනවටද ඔබ කැමති? නැත්නම් ගුටි කකා අඬ ඉන්නවටද ඔබ කැමති? මොකටද ඔබ කැමති? යහතින් ජීවත් වෙනවට. පින්වතුනි, ඔබගේ දුව කසාද බඳින ලෑස්ති වෙනකොට මනමාලයෝ දෙන්නෙක් කියනවා ඔබට තෝරගන්න. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්. සෝතාපන්න අය තව කෙනෙකුට හිංගි හිංසා කරන්නේ නැහැ. තව කෙනෙක්ට අවැඩ අසාධාරණ කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම වගකීම් යුතුකම් මනාකොට ඉෂ්ට කරන පිරිසක්. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්, අනිත් එක්කෙනා හත් අවලං ඉංජිනේරුවෙක්. හත් අවලං කියලා කිව්වේ පින්වතුනි සප්ත මෛතුන්‍යයට. නැත්තම් ඔබ හිතයි හම්බෝ හාමුදුරු කුණුහරුපක් කියනවා කියලා. සප්ත මෛතුන්‍යයට තමයි අපේ ආර්ය සිංහලයෝ කිව්වේ හත් අවලං කියලා. සප්ත මෛතුන්‍ය කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක්. මම දැන් කියන්නේ නැහැ මොකක්ද ඒ කියලා. එහෙනම් පින්වතුනි හත් අවලං ඉංජිනේරුවෙකුත් ඇවිල්ලා ඉන්නවා දුවගේ අතපතාගෙන. දැන් මට ඔබ කියන්න ඇත්ත කියන්න ඕනේ. හැබැයි ඔබ දුවව දෙන්නේ සෝතාපන්න ගොපල්ලටද හත් අවලං ඉංජිනේරුවටද? ඇත්ත කියන්න ඕනේ. නැත්තම් මම එක එක්කෙනාගෙන් ලියාගෙන ගිහලා දුව කසාද බඳින දවසට කොහොම හරි ගොපල්ලෝ ටික සෝතාපන්න කරන් අරන් එනවා. මොකද දැන් උජාරුවට කියයි මොකද්ද? සෝතාපන්න වෙච්ච ගොපල්ලට කියලා. ඒ වෙලාවට මේ මාවොත් එහෙම පයින් ගහලා පන්නයි. ගොපල්ලන්ට දෙන්න තොපි මේ අඩු කුලේ උන් ආදි වශයෙන් කිය කෑක් ගගහ නේද? ගහලා පන්නයි පොලු ටිකක් අරගෙන. ඔබ තමන්ගේ දුවව දෙන්නේ හත් අවලං ඉංජිනේරුවට. ඔබ හොඳ ආකාරවම දන්නවා ඌ හත් අවලං ඉංජිනේරුවෙක් කියලා. හැබැයි ඔහුගේ ඉංජිනේරු පට්ටමට ඔබ තමන්ගේ දුවගේ ජීවිතේ පාවලා දෙනවා. අන්න ඒ මට්ටමට යනකම් ඔබ ගොනාට ඇඳලා ඉවරයි. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිත ඇතුලේ. අනේ ඒ කෙල්ල අරකට එක ගිහිල්ලා සතියක් යනකොට ඒ කෙල්ල දැනගන්නවා මේකට තවත් ගෑනු දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා. එදා පටන් ඇඬු කඳුලින් තමන්ගේ දුව ගත කරන්නේ. හැබැයි ඔබ පාරම් බබා යනවා හැමතැනම. අපේ බෑන වරාය තුනේම ලොක්කා. බලන්න පින්වතුනි ඔබ ඇඳගත්ත ඇඳගැනිල්ල. බලන්න අසත්පුරුෂයෝ ඔබව ගෙනාපු තැන. අද ඔබට මතක නැහැනේ ඔබ කවුද කියලා. අද ඔබ දන්නේ නැහැනේ සතුට කියන්නේ මොකක්ද කියලා. ඔබට සතුටට වඩා ඕනේ පින්වතුනි අර කුණු මානෙනේ. අන්තිමට ඔබ බල්ලෙක් කරනේ කුණු මානෙනේ පින්වතුනි ඔබ ජීවත් වෙන්නේ. ඇයි ඔබගේ අහිංසක දරුවගේ ජීවිතය ඔය විදිහට විනාශ කරන්නේ?